අපේ ජිම් යන ගොඩක් කට්ටිය කියන කතාවක් තමයි තමන්ගේ ඩේලි ප්‍රෝටීන් ඉන්ටේක් එක තමන්ට වේ ප්‍රෝටීන් එකක් නැතුව එහෙම නැත්නම් කෑමෙන් දවසට කවර් කරගන්න අමාරුයි කියන එක. එතකොට එහෙම කියන අයට මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න පුළුවන්. මම ඔයාලට කියන්නම් වේ ප්‍රෝටීන් එකක් නැතුව ඔයා අඩුම ප්‍රෝටීන් ග්‍රෑම් 100ක් ඔයාගේ කෑමෙන් කවර් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලට ගන්න පුළුවන් චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 200ක්. මම මේ කියන්නේ චිකන් වල කුක් කරාට පස්සේ බර කුක් කරන්න කලින් බර නෙමෙයි. චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 200ක් ඔයාලට ඕන නම් ලන්ච් එකට ග්‍රෑම් 100යි ඩිනර් එකට ග්‍රෑම් 100යි ගන්න පුළුවන්. එතකොට චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 100ක ප්‍රෝටීන් ග්‍රෑම් 30යි. එතකොට 200ක් ගත්තොත් ඔයාලට එතන ප්‍රෝටීන් ග්‍රෑම් 60ක් කව වෙනවා. ඒත් එකම ඔයාලට තව eggs 4ක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට ඕන නම් බ්‍රෙක්ෆාස්ට් එකට 2යි ලන්ච් එකට 1යි එතකම ඩිනර් එකට 1යි ඇඩ් කරගන්න පුළුවන්. එතකොට එක එක් ගිහක ප්‍රෝටීන් ග්‍රෑම් 6යි. එතකොට eggs 4ට 24යි. එතකොට ප්‍රෝටීන් ග්‍රෑම් ඔයාලට ඔක්කොම 84ක් කව වෙලා. ඒත් එකම ඔයාලට ස්නැක් එකකට ග්‍රීක් යෝගට් ග්‍රෑම් 100ක් 150ක් ඇඩ් කරගන්න පුළුවන්. 100ක් ඇඩ් කරගත්තොත් එතන ප්‍රෝටීන් ග්‍රෑම් 10ක් විතර 10කට ආසන්න ප්‍රමාණයක් ග්‍රීක් යෝගට් වල තියෙනවා. එතකොට ප්‍රෝටීන් ග්‍රෑම් 84යි ග්‍රීක් යෝගට් 10යි. ප්‍රෝටීන් ග්‍රෑම් ඔයාලට දවසට 94ක්ම කෑමෙන් විතරක් කව වෙනවා. ඔයාලට එතනින් එහාට ඔයාලට සාමාන්‍ය ප්‍රෝටීන් ග්‍රෑම් 110ක් විතර ගන්න ඕන නම් ඔයාලට උනන් ලන්ච් එකට චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 150 කරන්න පුළුවන්. හරි 100 කියූප් එක 50 කරන්න පුළුවන්. 150 කරාම තා ප්‍රෝටීන් ග්‍රෑම් 15ක් විතර වැඩි වෙනවා. එතකොට ඔයාලට ප්‍රෝටීන් ග්‍රෑම් 110ක් විතර ඔයාගේ කෑමෙන් විතරක් කව වෙලා කිසිම වේ ප්‍රෝටීන් එකක් නැතුව